ඔව් ගෲප් එකකට ගන්න කියලා තිබ්බා. ඔව් දැන් ගෲප් එකට ගන්න කියලා තිබ්බා තමයි එයා දන්නවා ඉතින් නේද? මං නම් දන්නේ නැහැ බං. ඔයා නෑ මේක අහන්නකෝ මං කියන්නේ අහන්නකෝ. ඔව්. ඔව්. මේ ඔයා දැන් ගොඩක් දේවල් කියලා තිබ්බා මම. මොනවද මං කියලා තියෙන්නේ? මොනවද කියලා තියෙන්නේ? ඔයා කියලා තිබ්බා මම සෙටින් පැකේජ් එකකුන් එකට මගේ හැක් එකකුන් වගේ කියලා. සාක්ෂි තියනවද? ප්‍රූෆ් තියනවද ඔයාලට? මොනවද? මගේ සෙටින් පැකේජ් වලට හැක් කියලා තිබ්බා. බේ මම ඔයාගේ WhatsApp ස්ටේටස් මල්ලි මම ලයිව් එකේ පෙන්නුවා බැලුවේ නැද්ද? WhatsApp ස්ටේටස් මොනවද පෙන්නේ? ඔව් ලයිව් එකේ පොඩ්ඩක් බලනවාකෝ මම ඒක පෙන්වලා තිබ්බා. ඔයා හැක් විකුණන්නේ නැහැ, හැක් සෙල් කරන්නේ නැහැ. මම පැනල් සෙල් කරලා කියලා. නෑ මේ දාලා තියෙන්නේ. E4VX පැකේජ් ගත්තු කට්ටිය. E4VX එමියුලේටර් එක ගන්න බා බොයිස්. මගේ සෙටින් පැකේජ් එකේ 32 bit එක තියෙන්නේ. මේ මගෙන් බයි කරපු කට්ටිය ගහන්න එපා. E4VX කියන්නේ පැනල් එකක්ද? එතකොට මේ එමියුලේටර් එකේ කිසිම මොඩිෆිකේෂන් එකක් නැද්ද කොල්ලෝ? කිසිම ක්වොලිෆිකේෂන් එකක් නැද්ද? බයි වලට නැහැ නේද සඳුයි. ක්වොලිෆිකේෂන් නෙමෙයි කොල්ලෝ. ක්වොලිෆිකේෂන් නෙමෙයි බං. මොඩිෆිකේෂන්. අහන්නකෝ. ඔයා මේක අහන්නකෝ සඳුයි. ඔව් කියන්නකෝ. ඔයා දැන් මම හැක් කිකුණු කියන්නේ දැන් ඒකටද E4VX එමියුලේටර්ද හැක් කියලා කියන්නේ? දැන් ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඔයාට දැන් මොකද්ද වෙන්න ඕනේ කියන්නේ? නෑ බයිල වැඩක් නෑ. ඔයා මට බයිල වැඩක් නෑ සඳුයි. අනේ මටත් උඹේ බයිල වැඩක් නෑ. සෙටින් පැකේජ් එකට ඔයා හැක් කිකුණු කියනවනේ. හැක් කියන જાතිය ඔයා දන්නව ඇතිනේ. හැක් දැන් මගෙන් සෙටින් පැකේජ් බයි කට්ටිය මං ගෙන්නුවා. ඉතින් ඇයි බං ඉතින් එදා මේ මොනවද මේ එමියුලේටර් ගහන කට්ටියට ගහන්න එපා මෙහෙමයි මේ ගහන්න එපා ඒක 32 bit ඉඳනේ. සිරාවට ඒකින්දද? ඉතින් ඒක 32 bit වලට මං දාන්න සෙටින් පැකේජ් එක. එවන් මෙල්ල මං එවන්නාට. බලන්න එමියුලේටර් එක. රෙක්ටිෆිකේටර් එක කලර් චේන්ජ් එක ඔක්කොම තියෙනවා. හරි දැන් එතනින් යාට පස්සේ මේ අහනවකෝ උඹ කොහොමද බං සෙටින් හදන්නේ බං උඹලා අයියානේ බං හදලා දෙන්නේ ඉතින් උඹ දන්නවද හදන්න? ඔයාට මම අදත් කිව්වා අදත් කියනවා. හරිද? කිසි මැදින් පශ්චාත් ප්‍රදේශ දෙන්න එපා. ලෙවල් එකට ගන්න පොඩ්ඩක් සද්දන තු මයික් ඕෆ්. මේ ආවංගෝ පකේ මේ උඹ අපේ අම්මා පෙන්නලා මම views ගත්තා කියලා මොකද කැරියෝ කියලා දෙන්නේ? ඔයා අම්මා පෙන්නලා views ගත්තේ නැද්ද? මොනවාද හුත්තෝ අම්මා පෙන්නලා views ගත්තේ? දන්න ඔයා අම්මා පෙන්නලා views ගත්තේ මොනවාද හුත්තෝ ගත්තේ? 20000 කිලෝ page එක ඔයා විකුණලා PC එක හදලා ඔයා අම්මා ගෙන්නලා මෙතන අනේ මේ උඹේ අම්මට හුකෝ ගන්න එපා කොල්ලෝ ඵලයන් යන්න පළප්පක යන්න අම්මට බැන්නේ නැහැ මේ කොල්ලෝ උඹට කවුද ආපංගෝ මේ පකේව මේ පකේව පොඩ්ඩක් අහපන් මේ මං අනේ හුත්තෝ මේ අහන්නකෝ මේ පකේව මේ අහපන් මේ අහපන් කියන දේ ආපන් උඹ සබ්ලා ගහනවනේ මල්ලි මේ සබ්ලා 1000ක් 1000ක් මේ ආනවකෝ මේ හරි ආනවකෝ මේ යනවා මේ මම රුපියල් 10500ක් දැන් දාන්න මට බැංක් ඩීටේල්ස් දැන් දාපන් මේ 10500ක් දෙන්න ඔයා channel ඔය විසීගේ කාගේ channel එකක් දෙන්න නෑ උඹේ channel එකට උඹේ channel එකට 10000ක් දැන් ගන්න ඕනේ channel එකට ගැව්වා අනේ ඊට පස්සේ කියන්නේ ඌ මගේ සල්ලි වලින් සබ්ලා ගන්න නෑ පිස්සුද බං මල්ලි මේ ආන්නකෝ ඔයා කියපු ඔයා මේ ආන්නකෝ මේ R2X ඉස්සර රීජන් ගන්න කාලේ තමයි උඹේ මේ ආන්නකෝ මේ ආන්න චුට්ටා කෑ ගහන්න එපා නාකි ගෑණියෙක් වගේ පොඩ්ඩක් අහපන් කෑ ගහන්න එපා මේ කෑ ගහන්න එපා මල්ලි කෑ ගහන්න එපා මේ අයියෝ මේ නාකි ගෑණි හුත්තෙද්ද මන්ද බම්මු මල්ලි ඵලයන් නැත්තම් කතා කරන්න දීපන් උඹේ සල්ලි වලින් උඹ සබ්ලා වැඩි ඕනේ නැහැ සබ්ලා 2000ක් ගහපන් උඹේ channel එකට දැන් ගහපන් සබ්ලා 2000 ඔව් දැන් ගහපන් මම මේ බලාගෙන ඉදි දැන් ගහන්න ඕනේ දැන් ගහපන් කියන්නේ අත්තිලා වගේ පොට්ලා හරා ගන්න ලබන්නේ මේ දවස් ගාණක් යනවා දවස් කීයක් යනවද මම දවස් ගාණ කියලාත් තියෙනවා මචං මේ ඔව් සමාජලට සතිය යන වෙලාවල් තියෙනවා සබ්ලා ගහන්න දාන්න ප්‍රූෆ් ඉතින් මේ සබ්ලා මේ ආන්නකෝ තව දෙයක් ඔයා කිව්වනේ මම මගේ page එක විකුණලා මම නෑ ආන්න මේ කැරි පකේ පොඩ්ඩක් ආපන් නෑ උඹ කියපු දෙයට මට උත්තර දෙන්න ඕන හරිද උඹ කිව්වනේ මම channel එක විකුණලා මම මේ PC එකක් හැදුවා කියලා අහගනින් හුත්තෝ හරිද ඒ channel එකේ ගිය වෙලේ දවස් ගානෙන් මම channel එකක් ගත්තා page එකක් ගත්තා කිසිම දෙයක් මේ මුකුත් මවුලක් නැතුව ගත්තා කියලා උඹ දන්නවද මං අදටත් මොනවද හුත්තෝ කියන්නේ අදටත් මම මගේ අදටත් පළවෙනි page එකයි පළවෙනි channel එකයි තියෙන්නේ
ඈ එතකොට කොහොමද මම විකුණලා PC හදන්නේ ඈ මොන අනේ හරි හරි දැන් ඒක එහෙමයි කියමු හරි ඔයා දැන් අම්මා විකුණලා මේව කරෙත් නෑ ඔයාගේ පේජ් එක තාම තියෙනවා හරි අම්මා විකුණ තොපේ අම්මා විකුණලා මම මගේ පේජ් එක රීච් කරගත්තේ වා අපේ අම්මාව නෙමෙයි ඔව් හරි මං එන එන්න පොලිස් වෙනා ඔන්න මේ මෙයා කියනවා දැන් මෙයා channel එක ඔක්කොම දෙනවා හරි ඒක හරි ඔන්න මම වැරදි කියලා මම පිළිගන්නම් වෙනා ඔයා දැන් කියනවනේ පිළිගන්න දෙයක් නැහැ පිළිගන්න ඕනේ මම සඳුවයි මම කියන එක නෑ මම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ තෝ කවුද හුත්තෝ මගෙන් ප්‍රශ්න අහන්න උඹට තියෙන ප්‍රශ්නේ මොකද්ද නෑ මේ ඇයි ඔයාලට ප්‍රශ්න අහන්න දෙන්නේ නැත්තේ මම ඔයාලට ප්‍රශ්නට උත්තර දුන්නා අහන්න මම අහන ප්‍රශ්නට උත්තර දෙන්න මොනාද උඹ මගෙන් නෑ පොඩ්ඩක් ඉන්න සතුයි මට කතා කරන්න දෙන්න එයි මම කිව්වා මොකද්ද ඔයා අහන ප්‍රශ්නට ඔයා එදා කරත් මොකද්ද අන්ති මේ අනික සයිට් පැනල් එකේ කියලා කිව්වා ලයිව් එකේ ඈ සයිට් එකේ කවුන්ට් බෑන්ඩ් ළම කිව්වද ඇයි කිව්වේ නැත්තේ මට සයිට් මේ හුත්තෝ හරියට කතා කරනවා නම් කතා කරපන් නැත්තම් පොන්නෙක් එන්නේ නැතුව ඵලයන් හරියද සයිට් නෙමේ මොන එකා පැනල් ගැව්වත් මට අදාළ නෑ නේ බම් මට වැඩක් නෑනේ මගේ දරුවෝද මේකට යන්න කලින් ඔයා මේ පොඩ්ඩක් ඉන්න ඔයා මම ඩිස්කෝඩ් එකට එන්න කලින් ඔයා ඩිස්කෝඩ් එකේ මට ඩිස්කෝඩ් එකේ ඊට දෙකෙත්මයි කිව්වේ මූව කොහොම හරි ඔප්පු කරන්න ඕනි මචං කියලා උඹ ඔක්කොම මේව කරපන් කියලා උඹ කියනවා මොනවා කියන්නේ මම මෙච්චර දවසක් කවුරුන් කතා කරා උඹට හොඳේ උඹ නිකන් ලොල්ලෙක් කියනවා අනේ මල්ලි වේ ආනාග මේ විශේෂයෙන් පුකලේව කාගෙන මං ඉන්නේ නැහැ කිව්වා අනේ ඔයා මහ එක්කෙනාගෙන පුකලව කාගෙන ඉන්නේ මහ එක්කෙනා කවුද මහ එක්කෙනා නෑ දන්නව ඇතිනේද අපිත් කාගේවත් පුකලව කන්නේ නැහැ කොල්ලෝ උඹගේ පුකලව ගානේ උඹ මොකද අනිත් ඒකනේ උඹත් එහෙමනේ බා උඹත් ඉතින් අර මහ තැනක ලෙව කකා ඉන්නේ යාඩේ සිරාවට අනේ මේ උඹ කෙලෝ ගන්න නැතුව පාඩුවේ ඉන්න කොල්ලෝ හරිද කෙලෝ තෝ උඹ කවුද බම් මගෙන් ප්‍රශ්න අහන්න ඔයාම කියලා තියෙන බොරුවට උත්තර දෙන්න ඔයාම කියලා තියෙන බොරුවට මේවට උත්තර දෙන්න ඔයා මට මොනවාද හරි සෙටින් මේවට මේ හැක් විකුණන්න කිව්වා ඉතින් උඹ දඩි පැනල් එකක් ගැහුවා කියලා හැමෝම දන්නවනේ බා ඊබෝ නෑ මේ ගහන්න ඔයා ඊබෝ ජෙස් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව බයිලා ගහන්න එපා හොඳේ හැක්කේ විදියට කියවි ඔක්කොම මේ ආන්නකෝ මං ඔයාට බා එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් මේ ආන්නකෝ මං ඔයාට එක චැලෙන්ජ් එකක් දෙන්නම් එතනින් එහාට ඔයා ඒක කරොත් ඔයා මාත් එක්ක කතා කරන්න එන්න මල්ලි හරිද ඔයා සබ්ලා 2000ක් ගන්න ඔයාගේ channel එකට හරිද හරි මගේ channel එකේ මම සබ්ලා 2000ක් ගන්නවා ඔව් දැන් අහන්න ඔයා සබ්ලා 2000ක් ගහන්න ඕනේ මට දෙන්න ඕනේ ඔයා ඔය පැකේජ් දාන විදියටම ගැහුවේ කියලා සබ්ලා ඔයාට මං සල්ලි දෙන්න ඔයාට සතියක් දෙන්නේ හරිද ඔයා ළඟ සල්ලි ඒ කියන්නේ සාමාන්‍ය සතියක් විතර යනවා සබ්ලා 1000ක් වදින්න හරි සබ්ලා 1000ක් වදින්න සතියක් යනවා මම මගේ පැකේජ් බයි කරපු කට්ටිය ගෙන්නන්නද ඔයාට ඔයා මහේකා කියන්නේ බිල්ලටද අනේ මේ බලපන් අයියෝ මේ කියන කතා මට දැන් තේරෙන්නේ මේ කියන කතා බලන්න අපි අනී මේ බලන්න මෙයා කියන කතා එයා අනේ මේ බලන්න කොහොමද දැන් කිව්වා හරිද ඔයාගේ ෆෑන් බේස් එකේ ඉන්න ගැත්ත ඔයාගේ ඔයා දාන්න ඇත්ත මම කිව්වේ ඇත්ත දැන් ඔයා මං අහන ප්‍රශ්නට උත්තර දුන්නද නෑ එකකටවත් හරියට උත්තරයක් නෑ අනේ අම්මේ ඔයා කියන දෙයක් තමයි මට වැඩක් නෑ පැනල් කර එතකොට මොන ලබ්බකටද මාව වෙනවද බැලි මොනවද එනා මේ සයිට් පැනල් කියලා ඔප්පු කරන් ඉන්නේ අන්තිම මොකද්ද කරේ ඔබ දැන් අහපන්කෝ දැන් අපි කතා කරන්න ආවේ දැන් ඔයා දැන් ලයිව් එකේ කිව්වේ ඕවා ගැන නෙමෙයිනේ මල්ලි ඔයා දැන් කිව්වේ මම දැන් අහපන්කෝ දැන් ඔය පරණ අතීත දේවල් ඇයියනේ ඔයා දලගන්නේ නාකි ගෑණියෙක් වගේ ඈ දැන් ඔයා ලයිව් එකේ කිව්වේ මොනවාද ඔයා මෙතන ඇවිල්ලා කියන්නේ මොනවාද බිල් එක ගැන කියනවා හරිද එක එකුන් ගැන කියනවා ඔයා මතකනේ ඔයා ලයිව් එකේ අහුව ප්‍රශ්න ටික මොකද්ද සෙටින් පැකේජ් එකයි ඉතින් ඊට පස්සේ ස්පොන්සර් පේක් ස්පොන්සර් වුණා මම මේ දෙකම හරියට පෙන්නන්න අංගට ඉතින් ඒක තමයි ඒක පෙන්නලා කතා කරමු ඒක පෙන්නුවාට පස්සේ කතා කරමු උඹ ලයිව් එකක් කියන්නේ පිළිගන්න ඕනේ
මේ මදුව දැන් මම උඹට මේ මගේ සෙටින් පැකේජ් ටික මම ඔක්කොම ටික දාන්න මට මේල් එකක් කියවපන් මම ඔක්කොම ටික දාන්න තාම පැකේජස් ටික මම දැන් විනාඩියෙන් දාන්න ලයිව් එකේම දාන්න දැන් බලපි මේ ඔයගොල්ලෝ ඉන්ස්ටෝල් කරලා බලන්න ඕනි ඔගොල්ලෝ කරලා බලපි අඩේ මේ අහපන්කෝ මේ පැකේජස් ටික දාන්න මේ ලංකාවේ හැමෝම මේ ආඩාවකෝ මේ 1 ලක්ෂ මේ ආඩාවකෝ මේ වෙන ප්‍රශ්න නෙමේ මං ඒක ගැන කියන්නේ කෑ ගහන්න එපා බා උත්ත නැත්තම් ඵලයක් කෑ ගහන්න එපා එයි බං මොකද බං නාකි ගෑණියෙක් වගේ කෑ ඉතින් මේ හුත්තෝ කෑ ගහන්න එපා කන් ඇහෙනවා එහෙම කියන්න බෑදි මොනාද වීබැට් නැති කර යාරම වීබැට් නැති කරේ තොපේ අම්මගේ හුත්තෝ තෝ දන්න පගක් කියෝපන් ඈ බිල්ලගේ මේ ආපන් බිල්ලගේ වීබැට් එක නැති උනේ මේ ආපන් කැරියා මේ ආපන් අනේ හුත්තෝ මේ අම්මට හුකෝ ගන්න තෝ ඵලයන් බං ගොන් කැරියා ඵලය වරෙන් බැක්ක ගොන් කැරියා වීබැට් නැති කරාලු එක එකාගේ බොයිස් එහෙම වීබැට් නැති කරන්න පුළුවන්ද බා එක එකාගේ ඈ උඹලත් මෝඩ වෙන්න එපා බා අනේ අම්මේ කෑ ගහනවා මම කන ඉවරයි වා නාකි හුත්ති